அசா பேசுங்களே நீங்க. ஓ සල්ලි අරගෙන ගියා දෙසරයක් ගියා ආවේ නෑ. හරි ඒක තමයි අපි මුස්ලිම් නිසානේ ඕගොල්ලෝ එහෙම කරේ නේ. ඊට කලින් ඔය එහෙම වෙන්නේ නේ. එච්චර කට්ටිය ඇවිල්ලා බලෙන් මාව මේ කඩේ දාලා එළියට ගන්නේ මේ. හේතුව දෙක්කද? ඕගොල්ලෝ බලේ පෙන්නුවානේ. ඒගොල්ලෝ කමන්නයි ඉතින්. මේ සාධාරණයක් නෙමෙයි මේක. බලන්න මගේ රස්සාව මෙහෙම දේ ඕගොල්ලෝ කරන්නේ. ඈ මගේ ඇඩ්වාන්ස් දුන්නෙත් නෑ. ඒක දෙන්නෙත් නෑ. ඈ බලන්නකෝ අපි යන දන්නේ. කමන්නේ මේ ලක්ෂ ගණන් තියෙන අපේ බව ටික බලන්න ඔක්කොම බලන්න මේක. ඔක්කොම වීඩියෝ කරන්න අපේ. ඔව් මේ මහත්තයා තමයි ඔක්කොම කරන්නේ. எக்ரிமெண்ட் போடுறதுக்கு சல்லி எடுத்துட்டு போனால் அதுக்கு வரல. இப்போ பாருங்களா செய்கிற வேலை. பலே அப்படி வாங்கி துப்பத்தாயக தான் பெண்ணாண்டி பலாண்டு බලෙන්න වෙන මාත්‍යා දෙන්නේ. ඒක තමයි. ඔයාත් ඒ කතා කරලානේ මාත්‍යා දෙන්නේ ඔක්කොම. ඒක තමයි. හරි ඔයගොල්ලෝගේ බලය. ඔව් හරි හරි. මේ වාගේ අපි වාගේ දුප්පත් මිනිස්සු තමයි වෙන්නන්න ඕනේ මාත්‍යා. මේ බලන්න මම කාර්යයක් කරේ. මේක මට්ටොක්කුලිය ක්‍රෝ අයිලන්ඩ් පාරේ. මේ පොලිසියට කේස් උගුල් දාලා තියෙනවා. හැබැයි මේ වාගේ ඔක්කොම වටා කරලා ඇවිල්ලා අපි ඔය එදලා දාලා මේ බරු ටිකෙන් දාලා මේ කරන අපරාධය බලන්න. ඔක්කොම මේකද මේගොල්ලෝ මේ පාරේ ඔක්කොම බරු ටික දාලා දවසක්වත් දුන්නේ නැහැ. මේ කරන අපරාධනේ බලන්න. අපේ ෆ්‍රිජ් එකේ බරු ටික ඔක්කොම රස්සාව කොහමද නේ? ඔව් ඈ ගේට්ටුව ගන්න ගේට්ටුව තිබ්බ ගේට්ටුව ගන්න. හරි හරි වාන්න අනුන්ගේ රස්සාව වාන එකට වඩා ඔයගොල්ලෝ සතුට මොනවද මල්ලි? අනුන්ගේ රස්සාව අනුන්ට අනුන්ගේ බඩ වලට ගහන දේවල් ඉතින් ගේට්ටුව ගන්න. சண்டி பலே காட்டுறான் பலே சல்லி எடுத்துட்டு போய் 2 தரம் போன எக்ரிமெண்ட் போட்டதுக்கு அதுக்கு வரல அவன். ஓ හාමුදුරුවෝට කවුරුත් බැනලා නැහැ. හරිද? කරලා කුඩු කරලා දාන්න. ඒක ගහන්න. ඔව්. මෙතන කට්ටිය බලාගෙන ඉන්නවා ඔක්කොම බලන්න කරන අපරාධ වැඩ. මේ රස්සාව ගැන පවත්වාගෙන යන ඇවිල්ලා මේ ලංකාව තියෙන ආයෙ වා කරුණු ඉවර කරගන්න ගියා. මොකුත් නෑ ඒක දැන් බලා ගන්න පුළුවන්.
ඔව් මේ ගාමිණී කියලා මෙයා තමයි ඔක්කොම කරන්නේ මෙතන. ඔක්කොම අස් කරලා ඔක්කොම කඩලා ඔක්කොම එළියට දාලා තියෙන මේක මහා පාරයක් බලන්න ඔක්කොම. දවසක්වත් දුන්නේ බව ටික අස් කරන්න ඔක්කොම එළියට දාලා පාරේ දාලා මේක බලන්න අපේ රටේ වෙන දේ. අඩු ටික ඇදලා දාලා ඉතින් කොටියක් තියෙනවා නේද?